ඔයාලට මතකද මගේ පළවෙනි වැඩසටහන? අන්න ඒ වැඩසටහනෙන් මම ඔයාලට කිව්වේ රාජ්‍යාලියාගෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශය. ඒ වැඩසටහන ඔයගොල්ලෝ හැමෝම බලන්න ඇති කියලා මම හිතනවා. එහෙම බලලා ඔයාලගේ ජීවිතවලට ඒ කතාවෙන් පොඩි හරි දෙයක් ගත්තා නම් අන්න ඒක තමයි මට තියෙන සතුට. ඔයාලට මතකද හැරි පොටර් කතාව? අන්නේ හැරි පොටර් කතාව ඔයාලා බලලා තියෙනවා නම් ඔයාලගේ මතකෙට අනිවාර්යයෙන්ම එන්න ඕනේ පීනිස් කුරුල්ලා. අන්න ඒ පීනිස් කුරුල්ලා ගින්නෙන්ම දැවි ගිහිල්ලා ඒ අලුමතින්ම නැවත ගින්නෙන්ම ඉපදෙනවා. අපිත් අපේ ජීවිතය තුළ නොයෙක් ගැටලු, නොයෙක් අභියෝග, නොයෙක් හැලහැප්පීකම් මැද්දේ අපේ ජීවිතය ඉදිරියට යනවා. එහෙනම් යාළුවනේ අපි යමු අපේ අද වීඩියෝ එකට. ස්ටොයික් වාදය. මම තන්තිරිමලේ ධර්මපාල මහාවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිතුම් දනන්දිය. ස්ටොයික් වාදයේ පළවෙනි කාරණාව තමයි ඔබට පාලනය කරගන්න පුළුවන් දේවල් වලට පමණක් අවධානය යොමු කරන්න. අපි අපේ ජීවිතවල වැඩියෙන්ම අවධානය යොමු කරන්නේ අපිට පාලනය කරගන්න බැරි දේවල් වලට. ඒ වෙනුවෙන් අපි අපේ ජීවිතේ දුක් විඳිනවා, කනස්සල් වෙනවා, වේදනාව විඳිනවා. ඒ වෙනුවෙන් අපේ ජීවිතේ වටිනාම කාලය අපිට නැති වෙලා යනවා. එක්ක මුදල් නැතිකම, එක්ක කෙනෙක් කියපු දෙයක් ගැන, එක්ක කෙනෙක් ඔබව ප්‍රතික්ෂේප කරපු දෙයක් ගැන. අන්න ඒ නිසා අපි අපේ ජීවිතේ අපිට පාලනය කරගන්න පුළුවන් දේවල් වෙනුවෙන් අපි අපේ ජීවිතය කැප කරමු. ඔබේ නිර්මාණ ශක්තිය, ඔබේ දක්ෂතාවය, ඔබේ වටිනාකම, ඔබේ සරලකම මෙන්න මේවට ඔයාලගේ ජීවිතේ ඉඩක් ලබා දෙන්න. ඒ වෙනුවෙන් අපි අපේ ජීවිතය ගොඩනගාගමු. අන්න ඒක තමයි ඔයාලගේ ජීවිතවල තියෙන සාර්ථකත්වය. එසේනම් අපි යමු ස්ටොයික් වාදයේ දෙවෙනි කාරණාව වෙත. ඒ තමයි විපත් වැළඳ ගැනීම. ඔබ පුදුමයට පත්තේ මම මේ මොනවද කියන්නේ කියලා. අපි පුරුදු වෙලා තියෙන්නේ විපත් වැළඳ ගන්න නෙමෙයි. විපත් වලට ගොදුරු වෙලා වේදනාව විඳින එක. නැහැ මගේ යාළුවනි. අපි අද ඉඳන් විපත් වැළඳගමු උගත් පාඩමක් ලෙස. අපේ ජීවිතේ සාර්ථක කරගන්න. බාධා විපත් එනකොට අපේ ජීවිතේ කඩා වැටීමට ඉඩ නොදී අර පීනිස් කුරුල්ලා වගේ අපි ඒ මතින්ම නැවත නැගිටිය යුතුයි. එසේනම් යාළුවනි ස්ටොයික් වාදයේ තුන්වෙනි කාරණාව වෙත අපි යමු. ඒ තමයි අපේ ජීවිතය තුළ උත්තරීදීත්වය පුරුදු කිරීම. ඔබ පොඩ්ඩක් හිතන්න.
ඔබට මුළු ලෝකෙම දේවල් නැති වුණත් ඔබ තාමත් හුස්ම ගන්නවා. ඔබ තාමත් ජීවත් වෙනවා. මේ තප්පරේ හිමි නොවන කොච්චර කට්ටිය ඉන්නවද? කන්න නැතිව දුක් පීඩා විඳින කට්ටිය කොච්චර ඉන්නවද? මේ තප්පරේ අහිමි වෙලා මියදෙන කට්ටිය කොච්චර ඉන්නවද? ඒ අතින් ඔබ හරිම වාසනාවන්තයි. ඔබ මේ මොහොතේ ජීවත් වෙන්නේ මේ මහා සමාජය නිසා. ඔබට ආදරය කරන මිනිස්සුන්ගේ සාරය උරා බීලා තමයි ඔයාගේ ජීවිතය ඔයාලා ගොඩනගා ගන්න. අන්න ඒ මිනිස්සෙන්ට ඔබ කෘතවේදී වෙන්න. මේ මහා පරිසරයටත් ඔබ කෘතවේදී වෙන්න. කොටින්ම කිව්වොත් ඔබ කෘතවේදී මිනිසෙක් වෙන්න. එසේනම් අපි ඊළඟ කාරණාවට යමු. ඔබ ඔබේ ජීවිතේ සාර්ථක අරමුණු සමග ජීවත් වෙන්න. ඔබ සාර්ථක මිනිසෙක් වෙන්නේ කෙසේදයි හිත හිතින්නවට වඩා ඔබ මේ මොහොතේම සාර්ථක මිනිසෙක් ලෙස හැසිරෙන්න. ඔබේ ජීවිත කාලයේ උරුම ඔබට ඒ ජීවිත කාලය තුල වෙන පුහු දේවල් වලට ඔබේ ජීවිත කාලයෙන් නොයදා ඔබේ ජීවිත කාලය ඔබේ දක්ෂතාවය ඔබේ හැකියාව මත ඔබේ ජීවිතය ගොඩනගා ගන්න. මගේ යාළුවනි, ඊළඟ කාරණාව තමයි අනිත්‍යතාව පිළිගැනීම. ඔබ මේ ජීවිතය කොයි මොහොතක හෝ අතහැර යා යුතුයි. එය මේ මොහොතේ නැත්තම් ඊළඟ තප්පරේ සිදුවිය හැකිය. ඒක නිසා ඔබට ලැබෙන හැම තප්පරයකම ඔබට ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ඔබ ලබා ගන්න. ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා. එහෙනම් යාළුවනේ, ඔන්න ස්ටොයික් වාදයේ අවසාන කරුණ වෙත අපි ආවා. ඒක තමයි ඔබ තුල අභ්‍යන්තරික සාමය ගොඩනගා ගන්න. ඔබ යම් පීඩාවකට පත් වෙනවා නම් ඒ යම් පුද්ගලයෙක් හෝ යම් සිද්ධියක් නිසා නොවේ. ඔබ ඒ පුද්ගලයා හෝ සිද්ධිය ඔබේ මනසින් අල්ලාගෙන සිටින නිසාය. ඔබට වේදනා දෙන සිද්ධීන් හෝ පුද්ගලයන් ඔබේ ජීවිතයෙන් ඈත් වෙන්නේ ඔබගේම හොඳට බව මතක තබා ගන්න. යම් පුද්ගලයන් හෝ සිද්ධියෙන් නිසා ඔබ තුළ තියෙන ඇතුළාන්ත සාමය නැති කරගන්න එපා. ඔබේ ජීවිතයේ ඇතුළාන්ත සාමය ගොඩනගා ගන්න වටින පුද්ගලයෙක් ලෙස. එසේනම් යාළුවනේ, අද වැඩසටහන මෙතනින් නිමයි. ආයමත් ආලෝකමත් මනසේ තුන්වෙනි වැඩසටහන අරගෙන එනතුරු ඔබට සුබම සුබ කාලයක් උදා වේවා.